ආයිබෝන් මගේ රත්තර යාළුවනේ ඔන්න අවුරුදු ගානකට පස්සේ ඔයාලා බලන් හිටපු වැඩක් මම කරන්න තව සූදානම් වෙන්නේ. ඒ තමයි මගේ පරණම මගේ පළවෙනිම YouTube channel එක වෙච්ච වයිටා channel එකේ මම හිතන්නේ අවුරුදු 4කට 3කට විතර පස්සේ ගේම් ප්ලේ එකක් දාන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා මම PC එකක් හදාගත්ත කියලා. මම PC එකේ වීඩියෝ එකක් දැම්ම ඔයාලට කොහොමද මේක හැදුවේ මොනවද මේකේ තියෙන අරවා මේව ටික දැම්ම. ඉතින් දැන් චුට්ට අප්ඩේට් කරගෙන යන්නේ. ගේම් ගහන්න බෑ ඇත්තටම ලොකුට ගේම් ගහන්න බෑ තාම. මොකද මේකට ග්‍රැෆික් කාඩ් එකක් නෑ මට. ඉතින් මේ දවස්වල ග්‍රැෆික් කාඩ් එකක් ගන්න එක සම්බන්ධයෙන් තමයි පොඩ්ඩ අවධානය දක්වලා තියෙන්නේ. anyways මම හිතනවා වයිටා channel එකේ YouTube videos දානවට මම ගොඩක් කට්ටිය කැමතියි කියලා. ඉතින් ගොඩ කාලයක් දාගන්න බැරි වුණා මට විශේෂයෙන්ම අධ්‍යාපන වැඩ කටයුතු නිසා. ඔන්න දැන් පොඩක් ප්‍රොඩක්ෂන් ක්වොලිටි එක චුට්ටක් අප්ඩේට් වෙලා කලින් වීඩියෝස් වලට වඩා දැන් වීඩියෝස් දාන්න පුළුවන් තත්ත්වයකින්. කොහොමද අද ගෙනල්ලා තියෙන්නේ Assassin's Creed Revelations game එක. ඉතින් මම Assassin's Creed series එකේ ආසම කරන game එකක් තමයි Assassin's Creed Revelations කියලා කියන්නේ. මම මේක ගොඩ කාලයකට කලින් ඒ කියන්නේ මම කීයද දෙදස් 18 විතර වෙදි මේ ගහලා ඉවර කරා. හැබැයි මම PC එක හදාගත්තට පස්සේ චුට්ටක් කොහොමද මේකේ ප්‍රොසෙසරේට එන ග්‍රැෆික්ස් කොහොමද වැඩ කරන්නේ කියලා බලන්න මම මේක දාගත්තා. anyways අවුලක් නැහැ. ලොකු ගේම්ස් ගහන්න බෑ. ඒ වගේම ඔයාලා දන්නවා මගේ අනිත් YouTube channel එක මගේ බාතිය YouTube channel එක දන්නවනම් මම ගත්ත control එකක්. ඒ control එක මට පොඩ්ඩක් use කරන්න කොහොමද කියලා දැනගන්න මට ගේම් එකක් ගහලා ඕනේ වුණා. ඉතින් ඒ vlog එක ඉවර වුණා විතරයි තමයි මම ඔයාලට ගේන්නේ. මේ control එකේ පෙට්ටිය ගලවලා මේක setup කරලා setup කරා විතරයි ඔයාලට මම ගේම් එක ගේන්නේ. එලකිරි. මම එහෙම control එකෙන් ගේම් ගහන කෙනෙක් නෙමෙයි. keyboard mouse එකෙන් ගහන කෙනෙක්. බලමු අපිට මේක කොහොමද ගන්න වෙන්නේ. ලෙල්ල හුටන් වෙයිද දන්නේ. එලකිරි. right. මම මේක ඉතින් පොඩ්ඩක් ගහලා තින්නේ. ඇයි නගින්නේ නැත්තේ? හරි. අවුලක් නෑ. දැන් මං චුට්ටක් ගේම් එක රෙකෝඩින් දාන්න ගන්න චුට්ටක් ඇවිදලා ගල්ලා බැලුවා. මේ පළවෙනි එක තමයි මේ කන්ට්‍රෝල් එකෙන් ගහද්දි මාර විදිහට ඇබ්බැහි වෙනවා. හරිද? මාර විදිහට ඇබ්බැහි වෙනවා. හිතා ගන්න බැරි තරම් ඇබ්බැහි වෙනවා. සෙට් එකක් යනවා ගහලා බලමුද? මේක කොහොමද ලොක් කරන්නේ? එලකිරි. යා. අපේ ඉන්වෙන්ටරි ද කියන්නේ ඉන්වෙන්ටරි නේ. වෙපන් secondary weapon primary weapon second පිහිය දාගමු පිහිය එලකිරි. හරි. ඇටැක් කරන්නේ ෂූට් එකක් දානවද? අම්මා දෙදරනවා මේක. මේක අර කවුන්ට් කරලා මොකද කන්න එපා අන්න එහෙම එල්ලකිරි. මං ආසම කවුන්ට් ඇටැක් එකට එල්ලකිරි. දැන් මවුස් එකේ නම් රයිට් ක්ලික් එක ඔබලා ලෙෆ්ට් ක්ලික් එක ඔබන්න තියෙන්නේ. මේකේ මොකද්ද R2 එක ඔබලා මේ කොටුව ඔබන්න තියෙන්නේ. මේක ඇවිල්ලා මේ ජොයිස්ටික් එකේ ඇවිල්ලා නම මට මතක නෑ. කොහොම හරි මේක මම මේ කන්ට්‍රෝල් එකේ නම මතක නෑ. ඇත්තටම Sony PS4 කන්ට්‍රෝල් එක PS4 ඕන එකට يعني වැඩ කරන්න විදිහට හදපු කන්ට්‍රෝල් එකක්. කන්ට්‍රෝල් එකේ නම පොඩකින් මට මතක හැටියට settings වල පෙන්නුවා මේකේ. options වල I think controller Xbox 360 for Windows. ඒක නෙමෙයි මම හිතන්නේ නම. ඒක නෙමෙයි නම ඇත්තටම. ඒක නෙමෙයි නම. වෙනමක් තියෙන්නේ. ඒක නෙමෙයි නම. ඔය දෙන්න මොකද ඔතන හිටන් ඉන්නේ? අතලයක් ගමුද? එන්න අපි පොඩ්ඩක් ගේමක් අද්දිමු. අරු ගහලා ඉවරනක බලාගෙන ඉන්නවා. යා මා පට්ට යාළුවෝ මාර යාළුවෝ. ගහපන් ඉතින්. එසියෝ ගහපන්. ලොක් කරපන් අන්න එහෙම. අයියෝ මොකද්ද කරන්නේ? එසියෝ ඔඩිටෝරි දැන් වයසයි. මෙයා දන්නවනේ රෙවලේෂන් එකේ කතාව බ්‍රදර්හුඩ් එක ඉවරුණාට පස්සේ
මෙයාලා යනවා මේ රෙවලේෂන් එක SEO ඔඩිටෝරි Apple of Eden Apple of Eden එක නෙමෙයි ඇත්තටම මේක Apple of Eden එකත් හම්බෙනවා යන්නේ Assassin's Creed 1 එකේ ඒ කියන්නේ මේ Creed එක මේ Assassin's Creed එක කියන මේ සම්පූර්ණ මේ ඒ සංගමය වගේ එක බාර ගන්නවා කවුද අල්ටයිර් කොමාරි බාරගත්තට පස්සේ අල්ටයිර් බාරගත්තට පස්සේ මොනවද බලන් ඉන්නේ ඒ බාරගත්තට පස්සේ අල්ටයිර් මොකක් හරි නොලේජ් එයාලගේ ඇසිසන්ස් ක්‍රීඩ්ලට අදාළ නොලේජ් එක සහ එයාලගේ ක්‍රීඩ් එක බිල්ඩ් වෙච්ච හැටි ගැන මේ පොත් ලියලා ඒක දීලා තියෙනවා කාටද මට දුන්නේ එකයි නම මතක කොමාරි ඌනම් අර ඇත්තටම ඉතිහාසයේ අපිට ඉගෙන ගන්න තියෙන රචකයෙක් මම හිතන්නේ ඉතිහාසයේ ඇත්තටම ඉන්න ඩයල්ලයක් මට නවතක මතක නැහැ මොකද්ද උගේ නම මතක නැහැ කොමාරි උට දීලා තිනවා උගේ පොත් ටික හොයාගෙන තමයි දැන් අපි යන්නේ ඒ පොත් හොය ඒ අල්ටයිර්ගේ ඉතිහාසය බලන එක තමයි මේන්ලි යන්නේ ඒ කියන්නේ දැන් මේ SEO එඩිටෝර් එකේ මෙන්ටෝර් වගේ සීන් එකේ ඉන්නේ අර නිකන් ඒ ඇසිස්ටන්ට්ස් ලාගේ මේ ශාස්ත්‍රවලයා වගේ ඉන්නේ SEO මේ කවුද මූදෙන් SEO එඩිටෝරි මේ අපි ගහන කැරක්ටර් එක මුගෙත් නායකයා මුගෙත් ශාස්ත්‍රවලයා වගේ ඉන්නේ අල්ටයිර් හරිද ඉතින් අල්ටයිර්ගේ උප්පත්ති කතාව වලට තමයි යන්නේ හරි පොඩ ඉන්නකො අපිට පොඩ පිළිවෙලක් මට දැන් පිළිවෙලක් නැති ගතියක් තේරෙනවා අපි මැප් එකෙන් ලස්සනට නේද මැප් එකෙන් ලස්සනට අපිට යන්න තියෙන තැන මාක් කරගෙන කොහාටද අපිට යන්න තියෙන්නේ මේ තියෙන පොතක් කෝ zoom වෙන්න පට්ට ඒ කියන්නේ මේමයි කීබෝඩ් එකෙන් ගහනවට වඩා පට්ට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා ඒක මම පිළිගන්නවා හරිද හැබැයි වැඩි කියන්නේ හුරු නෑනේ හුරු නැති නිසා මොන බෙටර් එක්ස්පීරියන්ස් එක තිබ්බත් කේස් අර බලපන් වෙනදට අපි shift එක ඔබාගෙන මෙව්වා කඩාගෙන බිඳගෙන යන්නේ මේ බිල්ඩින් අපිට එච්චර දේවල් නෙමෙයි පුතේ අපි මෙව්වයි කොච්චර අතපය තියලා නැග්ගද කෝ අර පටහු නෙමෙයි ඕවර් ඇක්ටිං ඔයා මොනවද පොනා නැතත් මේක මම දෙදරන එකට කැමති වෙඩි තියද්දි ෂොට් එකක් වදිද්දි ඒ දෙදරන එකට කෝල් ඔෆ් ඩියුටි වගේ ගහද්දි කොහොමද කෝල් ඔෆ් ඩියුටිත් ගාලා බලන්න ඕනේ ඉතින් යාළුවනේ මේ මම හිතනවා ඔයාලා මම නැවත ගේම්ස් ප්ලේ දානවට කැමතියි කියලා සහ මම ගේම් ප්ලේ මගේ තව අයිඩියාස් ටිකක් තියෙනවා මේ channel එකේ දාන්න ඒ අයිඩියාස් ටික ක්‍රියාත්මක කරද්දි මට සමහර විට මේ ගේම් ප්ලේස් දාන එක නවත්තන්න වෙයි ඒකට කමක් නැද්ද මොකක්ද ඒ උනේ සෝරි මෝඩෙක් වගේ පැන්නා මේ ගේම් ප්ලේ එක දාන එක නැවතුවට කමක් නැද්ද නැත්නම් මම දිගටම ගේම් ප්ලේ දාන්නද ඒක ඔයාලගේ පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්න ගේම් ප්ලේ දැන් දාන්න එක හොඳයිද කියලා සහ මම මේ අවුරුදු ගානක YouTube එකට වීඩියෝ කරන්නේ විශේෂයෙන්ම මගේ අධ්‍යාපන වැඩ කටයුතු නිසා තමයි මට YouTube එකේ වීඩියෝක් දානවා කියන එක කරගන්න බැරි වුණේ දොර ඇල්ලලා තියෙද්දි අයිය අපි මේ වටේ යන්නේ දොර ඇල්ලලා තියෙන්නේ වයස එකේ දැන් මු වයස ඇහෙනටම මොකක් හරි ආයෙත් පොතක් හොයන්න තමයි යන්නේ මේ උඩට යන්න ඕනේ මේ මට ඒකට පොඩක් කමෙන්ට් එකක් දාගෙන යන්න යාළුවනේ ඔයාලා මොකද හිතන්නේ ගේම් ප්ලේ දාන්නද එපාද කියලා සහ මම මේ ඉතින් මේ ගේම් ප්ලේ එකක් කරන ගමන් ඔයාලත් එක්ක කතා කරන්නත් පුළුවන් මම හිතාගෙන ඉන්නවා 2010 channel එක ඊට පස්සේ බාති vlogs channel එක ඒ තුනම 2026 අවුරුද්දේ ඇක්ටිව් එකේ කරගෙන යන්න මේ අවුලක් නැතුව කරගෙන යන්න මම හිතාගෙන ඉන්නවා ඉතින් ඒක හොඳයි නේද ඔයාලා කමෙන්ට් එකක් දායන්න දැන් බාති YouTube channel එකේ තනිකර vlogs යන්නේ daily vlogs ස්පෙෂල් මොමන්ට් අරම වගේ vlogs තමයි යන්නේ ඊට පස්සේ trendy 10 channel එකේ අපි එක එක topics ගැන කතා කරනවා මම කියන්නේ මම මගේ ජීවිතේ මට හම්බෙච්ච විශේෂ චරිත ගෙනල්ලා එක එක topics ගැන කතා කරනවා යකෝ මම මේ වීඩියෝ එක දාන්න කලින් හෙන ගේමක් දුන්නා. ඒ කියන්නේ මම රෙකෝඩින්ග්ස් ඔන් කරන්න කලින් හෙන ගේමක් දුන්නා මේ වගේ මේ කන්දක් නැගිද දැන් නම් චුට්ටක් පුරුදුයි.
යාළුවනේ මේක පුරුදු වෙන්න කියලා තමයි ගේම් ප්ලේ එක ගෙනාව. ඒ උනාට දැන් මට පුරුදුයි. ඔයගොල්ලන් නෑ ප්‍රෝ කෙනෙක් වගේ ගානව නේද? ප්‍රෝස්ලා ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. සහ ඔයාලා මේ ජොයිස්ටික් එක ගැන දන්නවනේ. ඉතින් මේ ජොයිස්ටික් එකේ තව KTM මේවා ඉගෙන ගන්න ක්‍රම තියෙනවනම් තව උඩට යන්න ඕනේ. මෙතන නෙමෙයිද? පොඩේට මෙතන ඊගල් අය ගන්නේ. ඊගල් අය නේ ඊගල් විෂන් එක දාගෙන බලන්න පුළුවන් නේද සාමාන්‍ය. කොන්ස්ටන්ටිනෝපල් වෙලද නගරයක් නේද? ඕලෙවල් ඉතිහාසය කරන කොල්ලෝ කමෙන්ට් එකක් දාගෙන යන්න. කොන්ස්ටන්ටිනෝපල් මට මතකයි ඕලෙවල්ලට තිබ්බා. පුනරුදය සීනයක් හරි මොකක් හරි එක්ක තිබ්බා මට මතක නෑ. ඕලෙවල් ලියලා දැන් අවුරුදු කීයද? සහ කන්ට්‍රෝල් එක ගැන දන්නවනම් කලින් කිව්වා වගේ මේ මෙතනට එන්න කියලා තියෙනවා. ඔයාලා කන්ට්‍රෝල් එක ගැන දන්නවනම් මට ටිප්ස් ටිකක් දාන්න. ඔයාලා මට පොඩි ටිප්ස් ටිකක් දීගෙන යන්න. ලගිරි මොකක්ද කරන්න තියෙන්නේ? නිකොලෝ පෝලෝ අන්න මේ නිකොලෝ පෝලෝ කියන ඩයල් එකට තමයි කවුද අල්ටයිර් එයාගේ ඔය පොත් ටික ලියලා බාර දීලා තින්නේ. නිකොලෝ පෝලෝ ඊට පස්සේ ඒක හංගලා තිනවා කොන්ස්ටන්ටිනෝපල් වල. ඒක හොයාගෙන තමයි දැන් මේ SEO ටියුටෝරියල් ඇවිල්ලා තියෙන්නේ. සෝපියා කන්ටිනියු හරි එලගිරි උගේ පොතක් හොයන්න තමයි යරලා තියෙන්නේ. මේක ටච් පෑඩ් එකක් තියෙනවා. ඒකෙන් තමයි මම එහා මෙහා කරේ. එලගිරි L2 එක ප්‍රෙස් කරාම ඊගල් අය එක. මොකද්ද කරන්න තියෙන්නේ? මේක මාර ගැන කොන්ට්‍රෝල් එකකින් ගහද්දි තියෙන මාරකට එක තමයි මේක දැන් හෙමීට සොරි මෙන්න මේක මේ බටන් එකක් හෙමීට කරාම හෙමීට ගැන ලාවට පොඩි පුෂ්යක් දුන්නම ලාවට හැරවෙනවා. ඒකෙන් කරාම මේ ඒක අතලා ඒක අපිට අර කීබෝඩ් එකේ මවුස් එකෙන් ගන්න බෑනේ. බලමු ෆස්ට් ට්‍රයි එකෙන් අපිට හොයාගන්න පුළුවන්ද කියලා. බෑ ෆස්ට් ට්‍රයි එකම කියලා වුණා නොදකි. ටාගට් එක වෙන කොහෙවත් සූම් වෙන කොහෙවත්. අපි වගේ අයට හොඳයි ඉතින් මේ කන්ට්‍රෝල් එකෙන් ගේම් ගහන පළවෙනි වතාවට. හරි. එලගිරි. අපි යන්නේ පැරිෂූට් තියනවා නේද? පැරිෂූට් තියනවා. මට මතක නැහැ. ජම්ප් කරන්නකෝ. ආඩියෝ පැරිෂූට් දාලා යන්න ගියේ. අයියෝ. යයි. ඉක්මන් නගින්න වැඩ තියෙනවා. තව කවන්න උතන උඩ නගින්න. ග්‍රෆික්ස් තවුලක් නෑ නේද? ලොකු හයි එකක් නෑ. ඒ කියන්නේ ග්‍රැෆික් කාඩ් එකක් නැති ඉඳලා ලොකුවට හයි දාන්න බෑ. හැබැයි මේ වගේ මේකේ මම මේක ගේම් එක ඉන්ස්ටෝල් කරද්දි බාපු ග්‍රැෆික්ස් දාලා තමයි ගහන්නේ. like the journal Niccolo Polo සල්ලි හම්බුණා. එලකිරි ගලට ටව අන්ලොක්ඩ්. ගලට ටව අන්ලොක් කියන්නේ මොකද්ද? දැන් බලමු මැප් එකේ නිකන් නැද්ද මේකේ තව මිෂන්ස් ටිකක් තියෙනවා. මේන් මිෂන් වන්න යනවා මේ මුන්ගේ මේ නිකොලෝ මොකද්ද මොනවද මේ අන්ලොක් කරලා තියෙන්නේ? තව පොත් හොයාගෙන යන්න. එලගිරි තව පොත් ඒ වගේ නිකොලෝ පොලෝගේ තව පොත් තියෙනවා මේ. නිකොලෝ පොලෝ ජර්නල් පොත් නෙමෙයිනේ. බුක්ස් කියලා එන්නේ ජර්නල්. එලගිරි හරි මේන් මිෂන් එක කොහෙද තියෙන්නේ? මෙතනද? එතනත් පොතක් තියෙන්නේ. මේන් මිෂන් එක කෝ යාළුවේ? මට පේන්නේ මේකේ. මේන් ආර දින අප්පා රහෙට යන්න වෙනවා. එලකිරි එතනට යන්න ඕන නම් අපි පොඩි ටවර් එක කියන් මේක තියෙනවනේ ෆාස්ට් ට්‍රැවල් කරන්න පුළුවන් යකෝ. එලකිරි ඊට වඩා ළඟ තරන්න දා මේ අඩි 10න් තියෙන එක පේන්නේ නැහැ. එන ඈත තියෙන ඒවා නම් පේනවා.
ටනල් එන්ට්‍රස් ඔය තියෙන එලකිරි ය වැඩ තියෙනවා සහ මේකේ ලස්සන දෝනි කෙනෙක් ඉන්නවා අපේ ACOට වයසක වුණාට පට්ට පැණිය දාගෙන ඉන්නේ හරිද සොෆියා කියලා ඇත්තටම ලස්සනයි මට සිරි අර වැටෙන්න ඇති දෙදෙන නොබය හිතෙනවා සලාවෙන්ඩ යාල්වේ සලාවෙන්ඩ ACO CA මම පළවෙනි වතාවට තමයි කන්ට්‍රෝල් එකකින් ගේම් එක පළවෙනි වතාවට නෙමෙයි ගොඩ කාලයකට පස්සේ තමයි කන්ට්‍රෝල් එකකින් ගේම් එකක් ගහන්නේ ඒ කියන්නේ කලින් ඔය යාළුවන්ගේ එක ගෙවල් ගානේ ගිහිල්ලා කොච්චර රෙකෝඩින් කරලා 15 ගැව්වා මේ අපි නිකන් පොඩ අවුස්සලා බලමුද කසෙට් එක අවුස්සන්න තැනක් නැද්ද අර එන්නේ වරේ එලගිරි පීය ගන්න අපිට අපේ මෙයාලවත් ගන්න පුළුවන් ඇසිසන්ස් ලව ගහපන් ඔයා පයින්නවද අපිටත් පයින්න පුළුවන් ගහපන් මල්ලි මොකද්ද මල්ලි කරන්නේ හෙන වෙලාවට ටාගට් කරා ගිටිය ඔයා දැන් වැදලා ගියාට වැඩක් නැහැ මගේ ටාගට් එකනේ ඔයා මොකද්ද කරලා යන්නේ කොහෙද යන්නේ ඔය බලන්නකෝ මම එන ගේමක් දීලා යාට ගන්න ගියේ පාරේ යන්නේ උන්ට ගහමුද තුන් දෙනෙක්ට වඩා අපි අතෙන් ගහමු අතෙන් ගහුවට අවුලක් නැහැ නේ මට මතකයි තුන් දෙනෙක් මැරුවොත් අපි හොරකම් කරන්න උනන්නේ එල්ල කිරි එන්න දෙන්න සල්ලි පිට් පොකට් කාරයෝ මේ ටවුන් එකේ පිරිලා නේද නංගි කොහෙද යන්නේ නංගි හරි එන්නකෝ ලොක් කරන්න ඇයි යන්නේ ලොක් වෙන්න මේ හරි වරේ ෂොට් එක ඔන්න උස්සල හොරකම් කර එක හරි අතපය දාන්න බෑනේ නැති හින්දානේ හොරකම් කරන්නේ ගෑනුන්ට සාමාන්‍යයෙන් ගන්න හොඳ නෑ උනාට මට ගහනවනේ ඉතර ගහයිගේ ගෑල්ලමයිට එහෙම ගහන්න එපා අන්න ඒ වගේ ඩයලොග් එකකට කමන්නේ ගෑල්ලමයිට ගහන්නේ නෑ සෝරි නංගි සෝරි ඔයාගේ නංගිට ගහපු එකට මට සමාවෙන්න මම එච්චර දවුලුවට ගහයි කියලා හිතුවේ මේ ACO 100 ලේසි නෑනේ හරි සමාවෙන්න අපි කොහාටද යන්න ඕනේ මෙන්න මෙයාට මේක අර කැමරා ඇන්ගල් එක අපිම හරවන්න එපේ මේ තියෙන එලගිරි අන්න අර ළඟයකට ඔය තියෙන මේක දෙදරන එක නම් සුපිරියා මං ඒකට පට්ට කැමති මේ කොන්ට්‍රෝල් එක ගහද්දී ෂොට් එකක් වදිද්දී මාර විදිහට දෙදරනවා පේනවනේ කොන්ට්‍රෝල් එක පේනවද නැද්ද දන්නේ නැහැ කැමරා එක ක්‍රොප් කරලා දාන එක අනුව එලගිරි දැන් 500ක් පෙන්නන්න එපා දුර දැන් ළඟට ඉන්නේ දැවැන්ත මට්ටමේ මිෂන් එකක් හම්බුනොත් නම් සුපිරි ඔයාලගේ වාසනාව විනාඩි 18ක් විතර අපි රෙකෝඩ් කරලා තියෙන්නේ ඇවිදින්න සහ අය මොනවද ඔයාලට මට කියන්න තියෙන්නේ මම මේ මතක් කරන්න ඔයාලට මොනවා හරි පණිවිඩයක් කියන්න නෑ ගේම් ප්ලේස් ගන්න ගැන පොඩ්ඩක් කියන්න සහ තව වැඩ ටිකක් කරන්න හිතා ඉන්නවා මගේ ඔළුවේ මම ටික ඒක කරන්නම් 2026 අවුරුද්ද චුට්ටක් ෆ්‍රී කියලා අර කළු පාට ඩොට් එකක් පෙන්නනවා මොකද්ද චැලෙන්ජ් එකක් උඹට ඔබත් එක්ක ගහ ගන්න තියෙන්නේ හරි නිකන් ඉද්දී නිකන් ඔයා දැන් ඔයා නිකන් ඉද්දී ඇයි ගහන්නේ ඇයි නිකන් ඉද්දී ගන්නේ ඇයි අන්න ඒව
ලේසි නෑ ඩැල්ලකනේ ඕ ඔයා එහෙමයි ඈ හරි ගමේ ෆයිට් නම් ගමේ ෆයිට් විදියට අපි අර පොඩ ටෙක්නික් දාලා ගහන්නම් කියලා ගියේ ඔයා ගමේ විදියට නෑ ඉල්ලන්නේ ගමේ විදියට ගාමු ආන්නේ අර බා ෆයිට් තියෙන සල්ලි හම්බෙනවා විසිතුන්දස් ආර මගේ සල්ලි අඩු වෙලානේ 18000ක් එකතු කරන්නම් කියලා හිටියේ එලගි අම්මට සිර උඩට යන්නනේ යාළුවනේ උඩට යන්නලු යයියා මෙන්න මේ වගේ වුණා නැගිටි තව චුට්ටක් බය මට තාම උරු නැති හින්දා අර මවුස් එකෙන් නම් සටපට ගාලා දැන් මවුස් එකේ වැඩ කරන්නේ නැද්ද සෝරි අමතකුණා සෙටින්ස් වෙනස් කරලා තින්නේ යා SEO සහ මේ අර මම තව කියන ඇසිසන්ස් ක්‍රීඩ් එකේ දැන් එන කතා නම් පොඩ්ඩක් බොක මගේ පර්සනල් ඔපීනියන් එක කියන්නේ දැන් එන කතා බොක නෙමෙයි ගේම්යක් වශයෙන් හොඳයි නමුත් අර මේ අර හිස්ටරිකල් ඉවෙන්ට්ස් මේ අර බේස් බයි හිස්ටරිකල් ඉවෙන්ට්ස් කියන එකත් එක්ක මෙයාලගේම අර ස්ටෝරි එකක් මේන්ටේන් කරා ගියානේ. ඒ කියන්නේ මෙයාලගේම කතාවක් ඇසිසන්ස් ක්‍රීඩ් ඇසිසන්ස්ලා සෙට් එකක් ඉන්නවා. උන් අර එක ඉතිහාස කතා ඇතුළට දාලා තව ස්ටෝරියක් යන ගමන් ඒ සීන් එක පට්ට. දැන් හැබැයි එන ඇසිසන්ස්ලාගේ පොඩ්ඩක් අර වල්හල්ලා එක එහෙම අර දැන් අර ඇසිසන්ස් මේ SEO සීන් එක SEO ඒ කතා ඉවරයිනේ දැන් යන්නේ වෙන එක චරිතය යන්නේ ඊජිප්තුව කාලේ හිටියේ වෙන සෙට් එකක්. මම දන්න හැටියට එහෙම මං ගහලා නැහැ වෙන සෙට් එකක්. ඒ කතාව මේ සම්පූර්ණ ටයිම් ලයින් එකෙන් එළියට ආපු එක නිකන් මට චුට්ටක් අවුල් වගේ. මෙතනත් බලමු ඊගල් අයිය මෙතන මම ඊගල් අයිය දැම්ම ආයෙත් දාන්න පුළුවන් කියලා. බොරුවට දාන්න බොරුවට. නමුත් ඒ දාන්න බලමු. එලගිරි දැන් අපි ආවේ ඕක නෙමෙයි එලගිරි මොකක්ද තියෙන්නේ headset වයසයි නේ මණ්ඩායල් එක හෙන වයසයි ඒසියෝ හෙන ටික වයසයි මේ මොකද්ද මේ සාමාන්‍යයෙන් මම ෆුල් සීක්වෙන්ස් කම්ප්ලීට් වෙන්න ගහන බලමු කන්ට්‍රෝල් එකෙන් මට ගහන්න පුළුවන් වේද කියලා ෆුල් සීක්වෙන්ස් mouse එක ඔබ complete the level within 6 minutes okay Yakuban අයියෝ හරි දෙතරන්නේ මොකද දෙතරන්න එපා මං දන්නවා මැරුණා කියලා අර දෙතරන්න හරි අයියා එහෙම තමයි ඩාං වෙනවා ඩූන් වෙනවා එලකිරි මෙතනින් ඔය තියෙන කට් සීන් අම්මට මේ වැටෙද්දි දෙදරනවා බං මේ දෙදරනවා අල්ලපල්ල ආරියට හරි ඒ මොකක්ද හරි මොකක්ද L2 එතකිරි දෙදරනවා අලගෙන යන්න
මේක නම් මේ දැන් යකෝ කට් සීන් එකට විනාඩි 2ක් විතර ගියානේ. එතකොට කොහොමද විනාඩි 6න් කම්ප්ලීට් කරන්නේ? යා. අම්මට සිරි වෙනවා. එලකිරි හරි හරි. අවුලක් නැහැ මට පුළුවන්. යන් මල්ලි යන්. උඩ නගින්න බෑද? අයකෝ. අන්න එලකිරි. ෆුල් සිංගෝස් නම් ගහන්න වෙන්නේ නැහැ යාළුවනේ. මට මේක කන්ට්‍රෝල් කරගන්න මෙහෙන ගේමක් දෙන්න වෙනවා. ඒතන නිකන් අර ප්‍රින්ස් ඔෆ් පර්සියා වගේ නේ. යන් ඉතින් ඔය වගේ තැන්වල ඉතින් හාල් ගරන්න එපා. මේ ඉතින් නගින්න තරම්. ඔය කොහෙද ඔය යන්නේ? කෙලින් ඵලයන්. අයියෝ පුතේ ඔයාට මං කියන එක තේරෙනවද? මේ පැත්ත හැරිලා. හරිද? දුවන ගමන් ඔය කොහෙද දුවන්නේ? අර අයියෝ මන්දන් කියන පැත්තට දුවන්නේ. කියන පැත්තට දුවපන්. මන්නේ ඔයාව කන්ට්‍රෝල් කරන්නේ. ඔයාට ඕන පැතිවලට දුවන්න එපා. හරියලගෙරි. සෝරි මගේ වැරද්ද මගේ. shift එක මොනවා? ඒක මගේ වැරද්ද. හරිද? දැන් මං කියන විදිහට දුවන්න. හරිද? අන්න එහෙම. ඒ පැත්තටද යන්න තියෙන්නේ. දන්නවා වගේ පැන්නා. හරි. නගින්. ෆුල් සීක්වන්ස් නම් මේකේ ගහන්න බෑ. ඔප් ඕ. ඉස්සර කීබෝඩ් එකෙන් ගාද්දි නම් මේ වගේ තැන් ඊසියා. ඉස්සර කියන්නේ දැන් මේක ගේට කලින් කීබෝඩ් එකෙන් තමයි ගැව්වේ. එලගිරි. අවුලක් නෑ නේ මම අවුලක් නෑ මම දක්ෂ විදියට ක්ලේ කරනවා නේද? පොඩි දැන් අවුල් යනවා. නමුත් ෂේප් පළවෙනි වතාවට යකෝ පළවෙනි වතාවට කියන්නේ අවුරුදු ගානකින් කන්ට්‍රෝල් එකකින් ගේම් ගහන්නේ සමටම කියලා කන්ට්‍රෝල් එකක් තිබිලත් නැහැ. මගේම කියලා කන්ට්‍රෝල් එකකින් ගන්න පළවෙනි පාර. ඒ වගේ තත්ත්වයක් යටතේ මම මේ වගේ හොඳට ප්ලේ කරන එක ගැන ඔයාලා ප්‍රශංසාවට ලක් කරන්න මාව. එලකිරි යාළුවනේ. අයියෝ. නෑ හොඳ වෙලාවට මම ඉතින් පැය භාගයක් ගිහිල්ලා පැය භාගයක් 40 ඉස්සනවනේ. ෂර්ට් එක එච්චර පිහඩත් හොඳ නෑ. පොඩ වැදගත් ෂර්ට් එක. අනේ අම්මේ පුතේ සීයේ චුට්ටක් ඉවසන් ඉන්න හරිද? ඔයා පළවෙනි වතාවට නෙමෙයිනේ කඳු නගින්නේ නේ. ඔයා දැන් අවුරුදු ගාණක් කඳු නැගලා ඇවිල්ලා මම පළවෙනි වතාවට කන්ට්‍රෝල් එකකින් ඔයාව කන්ට්‍රෝල් කරන්නේ. එතකොට මම පොඩ්ඩක් මට පොඩි සමාවක් දෙන්න ඕනේ. අන්න ඔය පැත්ත හැරිලා යන්න. යන්න. හප්පේ ඔය කොහෙද ඔය? ඕන්න නැති පැතිවලටමනේ යන්නේවා. නාකි විසේ. අන්න ඒවා. ඇති යද්ද. ඔය ආයෙදින් එක මොකද්ද අනවශ්‍ය තැන් වල නැගින්නේ?
අර ආය යකෝ මේක විනාඩි 6ට නෙවෙයි විනාඩි 12ක්ම ගියා එතනට එන්න මට විනාඩි 6න් ගන්න බෑ දෙදරන්න එපා බොරුවට මුගේ වැරද්ද මේ පේනවනේ වයස පාට වයස වයසක වයස හරි නහයකත් නහයත් කාන බඩගිනිත් එක්ක මම නිදාගන්නත් ඕන ඉක්මනට යකපන් හරි ඒ සවුන්ඩ් එක මට ඔය සවුන්ඩ් එක මතකයි ඕක තිබ්බා මේකේ 2 එකේ ටයිම් එක ඉවරයි කියලා මම හිතන්නේ Assassin's Creed 2 එකේ හරි මම කිව්වේ ෆුල් හරි ඉතින් හරි මගෙත් වැරද්දක් තියෙනවා ඉතින් මෙයාටම බැලලා හරියන්නේ මේ වගේ තරකේ ඇවිල්ලා අපිට බැයිද බැයි වයිද මේ ඊගල් අයියා දාන්න පොඩි දැන් මෙච්චර ජලස්කන්ධයක් මෙතනින් යනවා හරිද මේ පොඩකෝ මෙච්චර ජලස්කන්ධයක් මේ මෙතනින් යනවා දැන් ඒත් මුට මූ යන්නේ ගහගෙන හරි අර සැරපාරට යන්නේ කන්ට්‍රෝල් එක නම් දෙදරනවා බොලුවට පුතේ ආයෙත් යන්න රේඩ් දුවගෙන යන්න ඉස්සල්ලා පැනලා හිටපන් හරි ඔන්න 1 2 3 ඔය කොහෙද ඔය ගියේ දුවන ගම shift එක ගමන්න shift නෙමෙයි මේ B එක ගමන්න බෑ හරි ඔය යන්න කරේට හරි එළගිරි ඔන්නේම වැටි ඒක නම් ගියා යඩ ඉක්මනට අපි මේ මිෂන් එක ගහලා අදට සමුගමු එලකිරි හොඳ මිෂන් එකක් හම්බුනේ මේ කන්ට්‍රෝල් එක පුරුදු වෙන්නත් එක්ක එලකිරි දැන් කොහටද යන්න තියෙන්නේ පුදුමයි ඕන දැන නැග්ගා පොඩ ඉන්න තව චුට්ට ආරයට යන්න දැන් පයි මේක නම් කැඩෙයි වගේ මට මතක නැහැ ඉතින් කැඩෙනවා මං අවුරුදු ගානකට එක ගැව්වා මට මතකයි මිෂන් එක උනා යන්
යා පයිම් ඇති යන්තම් ඇති යන්තම් පොඩ්ඩක් කාමෙන්ට් කුවට තැනකට සල්ලි ගන්න සල්ලි ඔනේ සල්ලි ගන්න සල්ලි එලකිරි අපි එහෙනම් අපි මෙතනින් නවත්තමු නේද මේ ඇති හොදටම කියන්න කොහොමද ඔයාලා මගේ හැකියාව ගැන හිතන්න කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න ඊගල් එක දාලා වෙති මෙතනින් අපි නවත්තමු එහෙනම් අපි තවත් දවසක මේක දෙදරනවා තවත් දවසක අපූරු ගේම් ප්ලේ එකකින් හම්බෙමු එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න ඊළඟ දවසේ හම්බෙමු ඊළඟ සතියේ හම්බෙමු ජය වේවා මම ගේම් ප්ලේ දාන්න එපාද දාන්න ඕනේද කියලා කමෙන්ට් එකක් දාන්න ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න ෂෙයා කරන්න සහ මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරලා නම් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න see you next week